හොඳ යාළුවනේ හොඳයි දරුවනේ අපි අද ඉගෙන ගන්න යන්නේ දැන් ඉගෙන ගන්න යන්නේ මේ සෙක්ෂන් එකෙන් මේ ද කියන මේ වචනේ මොකද්ද මේ ද කියන්නේ කොහොමද මේ ද කියන එක අපි යොදාගන්නේ කියලා. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා කොටස් කිහිපයක්. මේ කොටසින් එකක් තියෙනවා මේ ඩෙෆිනිටි ආටිකල් කියලා. ඩෙෆිනිටි ආටිකල් අපි මේකට සිංහලෙන් කියනවා නිශ්චිත අව්‍ය පද. මොකද්ද? නිශ්චිත අව්‍ය පද කියලා. ඩෙෆිනිටි ආටිකල්. මේ ද කියන එක අයිති වෙන්නේ මේ ඩෙෆිනිටි ආටිකල්. එහෙම නැත්නම් නිත්‍ය අව්‍ය පද කියලාත් කියනවා. නිශ්චිත අව්‍ය පද කියන එකට. මේ ඩෙෆිනිටි ආටිකල් ගොඩට තමයි මේ ද කියන එක අයිති වෙන්නේ. හොඳයි. මේ ද කියන එක මේ අපි හැමෝම දන්නවා. ගොඩක් අය දන්නවා. මේ නිතරම අපිට හම්බ වෙනවා මේ ද කියලා හැම දෙයකම මේ ගොඩාක් දේවල්වලට මේ ද කියලා යොදලා තියෙනවා. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ මේ ද කියන්නේ මොකක්ද? ඇයි මේ ද කියලා දෙන්නේ? කොහොමද මේ ද කියලා දෙන්නේ කියලා. අපිට මේ කොහොමද ද කියලා දෙන්නේ කියන එක තමයි ගොඩක් වැදගත්. මොකද අපි ඉංග්‍රීසි භාෂාව ලියන අයට විභාග ලියන දරුවන්ට මේ ද කියන එක ඒගොල්ලෝ ලියන්න එපා. අපි හිතමු රචනාවක ඇසේ එකක ලෙටර් එකක මේ ද කියන එක නොදැනගෙන තමයි ගොඩක් අය ලියන්නේ. හැබැයි දැනගෙන ලියන්න පුළුවන් අදින් පස්සේ. හරි. අපි බලමු කොහොමද මේ ද කියන එක දෙන්නේ කියලා. හරි. මම ඉස්සෙල්ලා කලින් සෙක්ෂන් එකේ කතා කරා නේද ඔයගලන්ට කියලා. අපි බලමු a dog කියලා අපි කතා කරානේ. එතකොට a dog කියලා කිව්වේ මොකද්ද? බල්ලෙක්. right. හරි. මම මේ සරලවම පැහැදිලි කරන්නේ ලේසි වෙන විදිහට. a dog කිව්වහම බල්ලෙක්. හරි මම ඔයගලෙන් ප්‍රශ්නයක් අහනවා. බල්ලා බල්ලෙක් කියන්නේ a dog. බල්ලා කියලා අපි කොහොමද කියන්නේ? ලියන්නේ. බල්ලාටත් a dog කියන්න පුළුවන්ද? අන්න එතනදී අපි පාවිච්චි කරනවා the dog කියලා. the dog බල්ලා. අන්න මේ විදිහට ඇප්ලයි කරන්න බලන්න ගොඩක් දේවල් වලට the table පොඩි කෙනා කෑ ගහනවා. මේසය මේසයක් කියන්නේ නා අපි a table. මේසය the table. the chair පුටුව. the television. රූපවාහිනිය. ටෙලිවිෂන් කිව්වත් රූපවාහිනියක්. අපි ඒක ඉගෙන ගත්තානේ. එතකොට දැන් හොඳට බලන්න මම මේකට කිව්වේ නිශ්චිත අව්‍ය පද. එහෙම නැත්නම් නිත්‍ය අව්‍ය පද. ඩෙෆිනිටි ආටිකල් කොටසට අයිති වෙනවා කියලා. දැන් හොඳට ඕගලන්ට හොඳට තේරෙනවා ඇති. දැන් බලන්න අපි එකක් හඳුන්වන්න. එහෙම නැත්නම් නිශ්චිත යමක් හඳුන්වන්න නිශ්චිතව. දැන් මෙහෙම බලන්නකෝ. දැන් this is a dog. එහෙම කිව්වොත් මේ ඉන්නේ බල්ලෙක්. එහෙම නැත්නම් අපි කියනවා there is a dog. අර ඉන්නේ බල්ලෙක්. එතකොට මේ a dog කියලා කිව්වහම ඒ බල්ලා කොයි හෝ බල්ලෙක් විය හැකියි. කොයිම හෝ බල්ලෙක් විය හැකියි. හැබැයි අපි කියනවා මේ ඉන්නේ අපේ බල්ලා. බල්ලා. this is our dog. නිශ්චිතයි නේද? මම තවත් පැහැදිලි කරන්නම්කෝ. the table.
හරි. a table කිව්වොත් මේසයක්. එතකොට ඒ මේසය අපි ඔය කියන මේසය a table කිව්වොත් ඒ මේසේ කුමක් හෝ මේසයක් කොතන හෝ මේසයක් විය හැකියි. අපි කිව්වොත් the table කියලා ඒක නිශ්චිත, ඒ කියන්නේ අනිවාර්යෙන්ම කියන මේසය. අපි කියනවා දැන් අපි කියනවා මම දැන් මේ ලියන මේසේ තියෙන්නේ මේ මේසෙට කියනවා this is the table. This is the table. මේක මේසය. This is the table. එතකොට මං කිව්වොත් this is a table කියලා. මේක මේසයක්. මේක මේසයක් නම් තවත් මේස තව ඕනම දෙයකට this is a table කියන එකට අයත් කරගන්න පුළුවන්. අපි this is කියලා කිව්වහම මේක කියලා කියවෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් a table කියන එකෙන් මට අදහස් කරන්න ඕනුනේ ඒක මේසයක් කිව්වහම අපි සිංහල තේරෙන ඕනම කෙනෙක්ට පැහැදිලි වෙනවා. ඒක අපි නිශ්චිතව කියන්නේ මේක. the table කිව්වොත් මේසය. අපි කියනවා පුටුවක්. a chair. මේක පුටුවක්. this is a chair. අපි this is කියලා අයින් කරලා දැම්මොත් a chair පුටුවක්. දැන් පුටුවක් කිව්වොත් මෙතන තියෙන පුටුවක් වෙන්න පුළුවන්, අතන තියෙන පුටුවක් වෙන්න පුළුවන්, කොය හරි තියෙන පුටුවක් වෙන්න පුළුවන්. පුටුවක්. එතකොට මම නිශ්චිතව කියනවා the chair. the chair. the chair කිව්වම මම නිශ්චිතව කියනවා පුටුව. පුටුව කියලා මම නිශ්චිතව කියනවා. මම තව උදාහරණයක් ලියලා පෙන්නන්නම්කෝ. හරි. මම ඔයගලන්ට මෙහෙම කියනවා. bring a lamp. මොකද්ද කියන්නේ? අපි bring කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් අරගෙන එන්න, රැගෙන එන්න. a lamp. මම මොකද්ද මේ කියන්නේ? ලාම්පුවක් රැගෙන එන්න. ලාම්පුවක් නේද? ලාම්පුවක්. එතකොට මම මේ නිශ්චිතව ගේන්න කියනවාද? ඔයාට පුළුවන් මම මෙහෙම bring a lamp කිව්වම ඔයගලගේ ගෙදර තියෙන ලාම්පුවක් ගේන්න පුළුවන්, කඩේ ලාම්පුවක් ගේන්න පුළුවන්. මම නිශ්චිතව කියලා තියනවද මොන ලාම්පුවද කියලා? නෑ. ලාම්පුවක්. හැබැයි මම කියනවා මෙන්න මෙහෙම. bring the lamp. bring the lamp කියලා මම ඔයාට කිව්වොත් ඔයාට පුළුවන් ද ඔය ගෙදර තියෙන ලාම්පුවක්, කඩේ ලාම්පුවක් ගේන්න පුළුවන්ද? බෑ. මම කියන්නේ නිශ්චිතව ලාම්පුවක්. නිශ්චිතව ලාම්පුවක් ගැන කියන්නේ. සමහර විට මම මේක වාක්‍ය සම්පූර්ණ වෙනකොට සමහර විට මම කියන්න පුළුවන් කුස්සියේ තියෙන ලාම්පුව මේ මම කියන ලාම්පුව අරන් එන්න. නැත්නම් අතන තියෙන ලාම්පුව ගේන්න. මේසයට තියෙන ලාම්පුව ගේන්න. ඒතර මට මේකෙන් පැහැදිලි කරන්න ඕනේ ඔයාලට මේක මේ වාක්‍ය ඛණ්ඩ තැනීමවත් ඒ කිසි දෙයක් නෙමේ. අපි මේ ද කියලා නාම පදයක් ඉදිරියෙන් හෝ බොහෝ විට නාම පදයක් අපි දැනට එහෙම ඉගෙන ගමුකෝ. නාම පදයක් ඉදිරියෙන් අපි ද කියලා යෙදුවට පස්සේ ඒකෙන්
ස්ථීර නිශ්චිත එහෙම නැත්නම් ඩිෆිනිටිව් ආටිකල් නිත්‍ය අව්‍ය පදයක් නිශ්චිත අව්‍ය පදයක් කියවෙනවා. එතකොට a lamp, a chair, a television කියන එක නෙමෙයි අර්ථ නිරූපණය වෙන්නේ the television, the lamp, the chair කිව්වහම පුටුව, මේසය, රූපවාහිනිය, පුටුවක්, රූපවාහිනියක්, මේසයක් කියන එක නෙමෙයි නිශ්චිත පදය. පැහැදිලිද? පැහැදිලි නේද? හරි. තවදුරටත් අපැහැදිලි නම් මම කමෙන්ට් බොක්ස් එකේ තියෙනවා. දැම්ම ගිහලා කමෙන්ට් එකක් දාලා ප්‍රශ්නය අහන්න. කමෙන්ට් කළා මගෙන් ප්‍රශ්නේ අහන්න. මං ටක් ගාලා රිප්ලයි එකක් දෙන්න. අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. අපි ඊගා කොටසෙන් හම්බෙමු.